අද දෙවෙනි ස්පෝකන් පාඩමෙන් සම්බන්ධ වෙන සියලුම දෙනා ආයිබෝවන් කියලා English Fun with Chani YouTube channel එකට පිළිගන්නවා. මේ ස්පෝකන් පාඩම් මාලාව ඉතාමත්ම සරල තැන ඉඳලා සංකීර්ණ තැනට අරයි යන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා මුල් පාඩම් හොඳට අහලම ඊළඟ පාඩම් වලට සම්බන්ධ වෙන්න ඕනේ. මුල් පාඩමේ අපි ඉගෙන ගත්ත එක නැවත නැවත අහන්න. ඊට පස්සේ ඒ පාඩමත් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට තමන්ගේ එදිනෙදා ජීවිතේ ඒවා භාවිතා කරන්න ඕනේ. තමන්ගේ නංගිලා මල්ලිලා නෑදෑයෝ ඒ හැමෝම එක්ක මේ භාෂාව භාවිතා කරන්න ඕනේ. එතකොට තමයි මේක ඉතාමත්ම පහසු සහ ලේසි තමන්ගෙම දෙයක් වෙන්නේ. වැරදීම කියන්නේ ගුරුවරයෙක්. වැරදි තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා වැරදි වෙනවා කියලා බය වෙන්නේ නැතුව දන්න විදිහට අපි මේක කතා කරන්න ඕනේ. ඔබ කුඩා දරුවෙක්ද වැඩිහිටියෙක්ද කියන එක ප්‍රශ්නයක් නෑ. මේ භාෂාවට ඔබ අලුත් කෙනෙක් නම් ඔබ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. අද අපි කොහොමද කෙනෙකුට සුබ පතන්නේ කියන එක ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ අපි විශ් කරන්නේ කොහොමද? උදේට රැට. මේ දෙක තමයි අද අපි ඉගෙන ගන්නේ. හැමෝම දන්නවා මේක හැමෝම භාවිතා කරනවා. අපි උදේ වේලාවක් නම් good morning කියනවා. සුබ උදෑසනක්. රැට නම් අපි good night කියලා කියනවා. Okay, let's start. The sun is shining. Is it morning or night? Very good. Yes, it's morning. Then we say good morning. Good morning. Now it's dark. Is it morning or night? Yes, very good. It's night. We say good night. Good night. Good job. Good morning. Good night. හොඳයි. හරිම හොඳයි. අද අපි good morning, good night කියන වචන දෙක ඉගෙන ගත්තා. ඒත් එක්කම මේ ගැන ප්‍රශ්නයක් කොහොමද අහන්නේ? ඒකට කොහොමද උත්තර දෙන්නේ කියන එකත් පුංචි පුහුණුවක් ලැබුවා. ඊළඟට where are you from? Where are you from? ඔයා කොහෙද? ඔයා කොහෙන්ද? කියන පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. Okay, bye. Stay safe.